ආයුබෝවන් මයිසෙල් YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි කතා කරන්නේ ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් මාතෘකාවක්. ඒ තමයි අපේ රටේ හොටෙල්ස්, රෙස්ටෝරන්ට්, එතකොට කමර්ෂල් සයිඩ් එකේ තියෙන කිචන් එන්වයරන්මන්ට් වල තියෙන හීට් එයා එක කොහොමද අපි අයින් කරන්නේ? ඒ කියන්නේ කිචන් රෙස්ටෝරන්ට් එකක තියෙන රස්නේ අපි ඉවත් කරලා කොහොමද නැවුම් වාතාශ්‍රයේ කිචන් එන්වයරන්මන්ට් එකට ලබා දෙන්නේ? අපි දන්නවා හොටෙල් එකක් රෙස්ටෝරන්ට් එකක් උතර කමර්ෂල් ඉන්ඩස්ට්‍රියල් ඕනෑම තැනක මේ කිචන් එන්වයරන්මන්ට් කියන තැන ගොඩාක් රස්නේ තියෙන ඒරියා එකක්. උතකොට මෙතන වැඩ කරන චෙෆ්ලා ඉන්නවා, ස්ටාෆ් එක ඉන්නවා. මෙයාලට හරි අපහසුයි මේ රස්නෙත් එක්ක වැඩ කරන්න. එයාලගේ කාර්ය කරගන්න හරි අමාරුයි. ඒ නිසා මේ වගේ එන්වයරන්මන්ට් එකක් අනිවාර්යයෙන්ම ඒ තියෙන රස්නේ ඉවත් කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? ඒක ඇත්තටම කරන්න ඉතා දැනුමක් තියෙන පිරිසක් අවශ්‍යයි. ඒ කියන්නේ ඉංජිනේරුමේ දැනුමක් අවශ්‍යයි. ඒ සඳහා කරන්න ඕනේ මූලිකවම එන්වයරන්මන්ට් එක අදාළ කිචන් එන්වයරන්මන්ට් එකේ තියෙන හීස් එලිමන්ට්, ඒ කියන්නේ හීට් ජෙනරේට් වෙන සෝසස් ටික අපි ටාගට් කරලා එක්සෝස් සිස්ටම් එකක් කරන්න ඕනේ. මේ එක්සෝස් සිස්ටම් එක කරනකොට හරි කැල්කියුලේෂන් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ හරි කිචන් කැනොපි හුඩ් එකක් හයි කරලා, ඩක් ලයින් එකක් හයි කරලා, එක්සෝස් ෆෑන් එකක් දාලා තමයි මේක කරන්නේ. එතකොට මේක අපිට ඕන විදිහට කරන්න බෑ. ඒ කියන්නේ කැනොපි එකේ සයිස් එක මොකද්ද? ඩක්ට් එකේ සයිස් එක මොකද්ද? එක්සෝස් ෆෑන් එකේ ටයිප් එක මොකද්ද? එක්සෝස් කැපැසිටි එක CFM වලින් කොච්චරක්ද? ස්ටැටික් ප්‍රෙෂර් එක මොකද්ද කියලා හරි කැල්කියුලේෂන් එකක් කරන්න ඕනේ. මේ සඳහා එරෝටෙක් ලංකා පුද්ගලික ආයතනයේ ඉතාමත් සුවිශේෂ කාර්යයක් කරනවා. ශ්‍රී ලංකාවේ ගොඩාක් කිචන් එන්වයරන්මන්ට් වල සාර්ථක වෙන්ටිලේෂන් ප්‍රොජෙක්ට්ස් කරපු කම්පැනියක් තමයි එරෝටෙක් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ. ඒතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් කිචන් ඉන්ඩස්ට්‍රි එකේ මේ තියෙන හීට් එක අයින් කරලා ඇතුළට නැවුම් වාතාශ්‍රය ලබා දීලා කිචන් එන්වයරන්මන්ට් එක කම්ෆර්ටබල් සෝන් එකක් කරගන්න අපිට කතා කරන්න පුළුවන්. මේ තිරේ දිස් වෙන නම්බර්ස් වලට කතා කරලා එරෝටෙක් ලංකා පුද්ගලික ආයතනය හරහා ඔබගේ ඒ වෙන්ටිලේෂන් රික්වයර්මන්ට් එක සාර්ථකව කරගැනීමට දැන් හැකියාව තියෙනවා.